මේ රටේ තරුණ තරුණියන් දහස් ගණනකට ජීවිතය සාර්ථක කරගන්න උදව් කරපු රටවල් දෙකක් තමයි කොරියාව ඒ වගේම වර්තමාන ඊශ්‍රායලය. අද නියෝජ්‍ය කතානායකතුමනි මේ රටවල් දෙකට යන රැකියාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කොරියානු රැකියාව සඳහා 2004 අපේ ආණ්ඩුව තියෙනකොට තමයි කොරියා රැකියාව සඳහා EPS රැකියාව වැඩසටහන හඳුන්වා දුන්නේ. අද ඒ කොරියා රැකියාව කෝටාව පසුගිය වසරේ ඉඳන් අඩු වෙලා තිබෙනවා. අපි දත්ත විදියට ගත්තොත් 2021 අපි 5137ක් යවලා තිබෙනවා. 2023 4766ක් යවලා තිබෙනවා. 2024 5020ක් යවලා තිබෙනවා. නමුත් 2025 වසරේ අපි යවලා තියෙන්නේ 3595යි. ඒක අඩු වෙලා. අද මේ වෙනකොට EPS වෙබ් අඩවියේ නම් 2500කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. තවම ගිවිසුම් ගත කරගන්න බැරුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ 2500 අධික පිරිස කොරියානු රැකියාව සඳහා සුදුසුකම් ලබලා ඒ සඳහා ඔවුන් විභාග සමත් වෙලා ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සමත් වෙලා අද ඔවුන් ඉන්නේ. හැබැයි අද මේ වෙනකොට විශාල අවදානමක් තිබෙන්නේ ඒ සියලු දෙනාට අද ඔවුන්ගේ අනාගත සිහිනය බොද වෙමින් තිබෙනවා. නමුත් මේ ආණ්ඩුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ වගේ තානාපති කාර්යාලය මේ ගැටලු පිළිබඳව ඉතා සැහැල්ලු නිර්ාශීලී ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මේ තරුණ තරුණියන්ට තිබෙන මේ අවස්ථාව ඒ වෙනුවෙන් ඔබේ මැදිහත්වීම ලබා දෙන්න කියන කාරණයක් මේ මොහොතේ ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.